මෝටර් රථයක් නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මහබාගේ වැලිසර ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ. මෙම අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් දරුවෙක් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 5ක දැරියා. තුවාල ලැබූ අනෙක් දරුවන් දෙදෙනා මේ වන විට බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ. අනතුර සිදු කළ මෝටර් රථ රියදුරු යතුරුපැදිකරුවෙකු පිටුපස හැප්පීම සඳහා හඹා යමින් සිටියේදී නිවසක් ඉදිරිපිට සිටි දරුවන් තිදෙනාගේ ගැටී අනතුර සිදුව තිබෙන බවයි පැවසෙන්නේ. එම අවස්ථාවේම යතුරුපැදිකරු ඉන් බේරීම සඳහා අතුරු මාර්ගයකට යොමු කර තිබේ. අනතුරු යතුරුපැදි අනතුරට ලක් කිරීමට මෝටර් රථය වම්පස වංගුවට ගන්න අවස්ථාවේදී ඒ අසල නිවසක් ඉදිරිපිට සිටි කුඩා දරුවන් තිදෙනෙකු මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. අනතුරු මෝටර් රථයේ රියදුරු මෝටර් රථයේම ස්ථානයේ දමා පලා ගොස් තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.